ඉතින් හදමුද රසම රස ගෝව තෙම්පරාදුවත්. මේක බත්වලටත් නියමට මැච් වෙනවා. ඒ වගේම හදන්නත් ලේසි. අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගන්න ගෝවා ටික ලුණු වතුරට දාලා හොදගෙන මේ විදිහට හීනියට ලියා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට ලුණු, ගම්මිරිස්, කහ ටිකක් දාලා මේක හොදට අනා ගන්න ඕනි. ඊළඟට ඇතලියකට තෙල් ටිකක් දාලා ඒකට අපෑට කීපයක් සුදු ලුණු කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් එකතු කරගෙන ටිකක් මලව ගන්නවා. ඊළඟට ඒකටම රම්පේ කරපිංච ටිකක්, කොච්චි හෝ අමමිරිස්, ඒ වගේම කුරුදු කෑල්ලකුත් එකතු කර ගන්නවා. මේකට අනිවාර්යයෙන්ම උම්බලකට තියනවා නම් එකතු කර ගන්න. ඒ වගේම තක්කාලි ගෙඩි භාගයකුත් එකතු කරගෙන මේ ටික හොදට මිශ්‍ර කර ගන්නවා. විනාඩියක් දෙකක් විතර මේක මලව ගත්තට පස්සේ අපි කලින් හදාගත්ත ගෝවා මිශ්‍රණය මේකට එකතු කර ගන්නවා. මේ ටික හොදින් කලවම් කරගත්තට පස්සේ අපි මේකට කෑලි මිරිස් දෙක හැටි භාගයක් විතර එකතු කර ගන්නවා. ඔයාලගේ රස අනුව මේක එකතු කර ගන්න. ඊළඟට මේක විනාඩි 6-7ක් හොදට සාමාන්‍ය ගින්දරේ පියනකින් වහලා උයා ගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට මේ ගෝවා තෙම්පරාදුව හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන සුබ දවසක්.